හෙලෝ වෙල්කම් ටු අශී ව්ලොග්ස්. ඉතින් ඔන්න අදත් මම ආවා රසම රස රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම හදන්නේ අලවලින් චීස් දාපු රසම රස පෑන් කේක් එකක්. ඉතින් හරිම ලේසි. කොහොමද කියලා බලමු. එහෙනම් මේක මම හදාගත්තේ. මම මේකට ගත්තේ අල, චීස්, පිටි, ලුණු, ගම්මිරිස් විතරයි. මේ ටික විතරයි මට ඕන උනේ මේක හදාගන්න. මුලින්ම මම අල ටික මේ වගේ හතරට කපාගෙන ඊට පස්සේ අල ටික හොඳට තඹ ගන්නවා. ඉතින් මම මතක් කරන්න කැමතියි තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. එතකොට අල ටික තැම්බෙනකම් මම චීස් ටික කපා ගන්නවා. චීස් එක මම තීරු වලට කපලා ඊට පස්සේ පොඩි කෑලි වලටත් කපා ගන්නවා කොටුවට. මේ වෙලාවේදී අපේ අල ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් ඒක වෙනම භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගෑරප්පුවක් කරන් මම අල ටික හොඳට පොඩි කරගන්නවා. දැන් මම ටිකක් ලොකු භාජනයකට මාරු කරගත්ත ඊට මදි නිසා ඊට පස්සේ මම ඒකට ලුණුයි ගම්මිරිසුයි පිටි එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට ඔක්කොම කලවම් කරගත්තට පස්සේ මම මේ වගේ අර ටිකක් අරන් මෙන්න මේ වගේ බෝලයක් හදලා පොඩ්ඩක් අතේම තියාගෙන පැතිලි කරගන්නවා. ඊට පස්සේ ඒක මැද්දට අර මොසරෙලා චීස් කෑල්ලක් තියාගෙන ආයෙත් බෝලයක් වගේ හදලා ඊට පස්සේ ආයෙත් හොඳට තුනී කරගන්නවා. මේක හිමීට කරගන්න ඕනේ නැත්නම් මේ අලේක පැලෙන්න බලනවා. ඒකින් හින්දා ටිකක් හිමීට මේ වැඩේ කරගන්න. මෙන්න මේ වගේ තමයි හදාගන්න ඕනේ. ඉතින් මම ඊටු ටිකක් දැන් මේ වගේ හදාගන්නවා. දැන් මම ඔක්කොම ටික මේ විදිහට හදාගෙන ඉවරයි. දැන් අපි මේ ටික බැද ගන්න ඕනේ. ඉතින් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒ පෑන් එකට අපි හදාගත්ත අර පෑන් කේක් ටික දාලා බැද ගන්න තමයි මේ හදන්නේ. මේක හොඳට දෙපැත්තම බැද ගන්න. මේ වගේ දුඹුරු පාටට බැදුනට පස්සේ අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන් මේ ටික. දැන් මම ඔක්කොම පෑන් කේක් ටික හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස චීස් පොටේටෝ පෑන් කේක් එක. ඇත්තට මේක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. ගෙවල් වල පොඩි අය ඉන්නවා නම් හරිම ආස වෙයි මේ රෙසිපි එකට. ඉතින් මේ වීඩියෝ එක සේව් කරලා තියාගෙන අනිවාර්යෙන්ම try කරන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලා හදන cheese potato pancake එකේ ෆොටෝ එකක් මට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකන් ගිහිල්ලා එන්නම්. Thank you for watching.